ලෝක කීයක් තිබ්බත් මගේ ලෝකේ එයා තමයි. අද දැම්මනම් අවුරුදු 10කින් තමයි මෙයාගේ S2 ලයිට් එක වැටෙන්නේ. එතකොට දැන් ඊළඟට එන ප්‍රශ්නේ ඕගොල්ලන්ට දැන් එතකොට කාලතරණය කරන්න පුළුවන්ද? 1950 ජනවාරි 1 වෙනිදා උදේ 9:30 වෙන ලෝකෙ වෙනම තියෙන්න ඕනේ. 1950 ජනවාරි 1 වෙනිදා දවල් 12ක වෙන ලෝකෙ වෙනම තියෙන්න ඕනේ. ඒ අනුව ඒක තමයි කියන්නේ ඔය ආගම් වල මේ මගුල හොයන්න යන්න එපා කියලා. දැන් හිතන්නකෝ දැන් අපිට ඕම් ෆිල්ම් එකක් හදලා පෙන්නුවොත් එimhe ආච්චිලා සාදුකාර දෙයි. හරිද? එහෙන අවුලක් වෙනවනේ. මම තමයි මෙහෙම කියන හින්දා මම මේකට කියනවා කාමරංගා ප්‍රමේය කියලා. ටෙලිපොටේෂන් කියන්නේ මොකද්ද දන්නවද? මෙතනින් අතුරුදහන් වුණා වෙන තැනක මවනවා. ක්වාක් බෝසෝන කී ඔහොමම තවාංශු තියෙනවා. ඒකට ඇත්තරම ඒක දැම්ම ගමන් පත්තු වෙන්නේ නැහැ. දැම්මට පස්සේ ඒ ලයිට් එක පත්තු වෙලා ඒ ආලෝක කිරණ අපේ ඇහැට එන්න යම් කාලයක් යනවා. ඒ කාලේ ඉතා පොඩි. ඒ නිසා අපිට ඒක තේරෙන්නේ නැහැ. ඉතා පොඩි. හේතුව ආලෝක කිරණ හෙන්න වේගකින් යනවා. ආලෝක කිරණ ඉතා විශාල වේගකින් යනවා. ආලෝක කිරණ වල වේගය තප්පරයට මීටර් 3 වැඩි කිරීම 10 8ක් වෙනවා. තප්පරයකට මීටර් 3 වැඩි කිරීම 10 8ක්. 3000.5යි. 3000යි 3.8යි කියන්නේ 3000.5යි. කියන්නේ තප්පරයකට මීටර් ලක්ෂ 3000ක් යනවා. තප්පරයකට මීටර් ලක්ෂ 3000ක් යනවා. ලක්ෂ 3000ක් යනවා. හරිද? එතකොට ඉතින් කොහොමද පේන්නේ දෙයක් නැහැ නේ. දැන් මේක දාපුවම තේරෙනවනේ. දැන් මම ටක් ගාලා එනවනේ මේ පොඩි දුරයි තියෙන්නේ මේක පේනවනේ. එතකොට සිද්ධිය තමයි වේගය 3 වැඩි කිරීම 10 8යි. ආලෝක වර්ෂයක් කියන්නේ දැන් මේ තප්පරයකට යන මීටර ගාන වේගය කියන්නේ. තප්පර එකකදී යන මීටර ගාන වේගය කියන්නේ. ආලෝක වර්ෂ එකක් කියන්නේ ආලෝකය අවුරුද්දක් යද්දී යන දුර. කොහොමද ඒක? ආලෝකය වසරක් තුල යන දුර තමයි ආලෝක වර්ෂ එකක් කියන්නේ. වර්ෂ එකක් කියන්නේ. ඒ කියන්නේ කීයක්ද? දැන් තප්පරයකටම මූ යනවා 3 වැඩි කිරීම 10 8යි මීටර. තප්පරයකට මෙච්චරක් යනවා. පැයකට තප්පර 3600යි. එහෙනම් පැයකට මෙච්චරක් යනවා. දවසකට පැය 24යි. එහෙනම් දවසකට මෙච්චරක් දුර යනවා. අවුරුද්දකට දවස් 365යි. එහෙනම් අවුරුද්දකට මෙච්චර දුරක් යනවා ආලෝකය. අද මෙතනින් ලයිට් එකක් දැම්මොත් අවුරුද්දකට පස්සේ ඒ ලයිට් එක කොහොම කියන්නේ ලයිට් ආලෝක කිරණේ කොහොම ගිහලා අවුරුද්දකදී එච්චර දුරක් යනවා. එච්චර දුරක් යනවා. තේරෙනවද කියන එක? දැන් අහන්න එපා ඉතින් බිත්තියෙන් එහෙම යනවාද කියලා. එහෙම බිත්ති වලින් යන්නේ නැහැ. මොකුත් නැත්තම් මං කියන්නේ. යන්න පුළුවන් නම් කාගේවත් වැදෙන්නේ නැතුව ඒ ආලෝක කිරණ එහෙම යනවා. හරිද? තප්පරයකට මීටර 3 වැඩි කිරීම 10 8යි. පැයකට තප්පර 3600යි. දවසකට පැය 24යි. දවස් 365යි. ආලෝකය වර්ෂයක් තුලදී යන දුර. ඕකේ බරපතල කතන්දරයක් කියන්නද? දැන් හිතන්න අපේ ඉඳන් වෙනත් ග්‍රහලෝක වලට තියෙන දුරවල්ම ඉන්නේ ආලෝක වර්ෂ වලින්. ඔයගොල්ලෝ සමහරට අහලා ඇතිනේ. අපේ ඉඳන් වෙනත් ග්‍රහලෝක වලට තියෙන දුරම ඉන්නේ ආලෝක වර්ෂ වලින්. මේකේ බරපතල කතන්දරය ඔන්න හිතන්න. හරිද? දැන් ඔළුවට සමල් ගැටේ වැටෙන්න පුළුවන් පරිස්සමට. දැන් හිතන්න මෙන්න පෘථුවිය. අපේ ඉඳන් ආලෝක වර්ෂ 10ක් එහා පැත්තේ ග්‍රහලෝකයක් තියෙනවා. 10යි ලයිට් ඉයර්ස් ආලෝක වර්ෂ 10ක් එහා පැත්තේ ග්‍රහලෝකයක් තියෙනවා. වැඩේ තියෙන්නේ මෙතන අද ලයිට් එකක් දැම්ම කියන්නකො අපි. ඒ ලයිට් එක දැන් අතෙන්ට පේන්නේ නැහැ කියලා ගොන් කතාවක් කියන්න එපා. පේනව නම් පේන්නේ නැහැ තමයි අත්‍තරම. ලොකු ලයිට් එකක් දානවා මෙහෙම. හරිද? ලෝකෙන් භාගයක් ලයිට් එකක් කරලා ලයිට් එක දානවා. මේ ලයිට් එක දැම්මහම කතන්දරේ තියෙන්නේ 2023 ජූලි 30 නේද? 30 නම් මේ ලයිට් එක දැම්මේ මූට පේන්නේ කොච්චර කාලයකට පස්සේද? ආලෝක වර්ෂ 10ක්. ඒ කියන්නේ මේ ලයිට් එක මෙතෙන්ට පේන්න මේ ලයිට් කිරණය මෙතෙන්ට යන්න අවුරුදු 10ක් යනවා. මෙයාට මේ ලයිට් එක දැම්මා කියලා පේන්නේ අර අරුන් අරහේ ලයිට් එකක් දාලා කියලා පේන්නේ 2033 ජූලි 30 වෙනිදාට. ජූලි 30 වෙනිදාට. තේරෙනවද කියන එක? හරිද? තේරෙනවද කියන එක? ඇයි ඉතින් දැන් මෙතන ලයිට් එක දැම්මහම මේ ලයිට් එක කොහොම යන්න ඕනේ අරයට පේන්න ලයිට් එකේ කිරණය යන්න ඕනේ. යන්න අවුරුදු 10ක් යනවනේ. අද දැම්මනම් අවුරුදු 10කින් තමයි මෙයාගේ S2 ලයිට් එක වැටෙන්නේ. මේ ලයිට් එක වැටෙන්නේ. තේරෙනවද කියන එක? 2033 තමයි යාට පේන්නේ මෙන්න ලයිට් එකක් දාලා. හරි?
පැහැදිලිද? හා දැන් ඕකේ අනිත් පැත්ත හිතන්නකෝ. අනිත් පැත්ත හිතන්නකෝ. මොකද්ද අනිත් පැත්ත? දැන් ඒගොල්ලන්ට දැන් පේන්නේ මොකද්ද? 2013 ජූලි 30 වෙච්ච දේවල් තමයි දැන් පේන්නේ. අද දැන් ඒගොල්ලෝ බැලුවොත් අපේ ලෝකෙ දිහා මොනවාරි හොඳ මේ දුරදක්නයක් අරගෙන ඒගොල්ලන්ට දැන් පේන්නේ එයාට දැන් මේ වෙලාවේ දකින්න හම්බෙන්නේ 2013 ජූලි 30 වෙනිදා මේ ලෝකෙ සිද්ධ වෙච්ච සිද්ධි. මේ ලෝකෙ සිද්ධ වෙච්ච සිද්ධි. තේරෙනවද කියන එක? දැන් අද දාපු ලයිට් එකක ආලෝක කිරණය එතෙන්ට යන්න අවුරුදු 10ක් යනවා නම් දැන් එතෙන්ට ගිහින් තියෙන්නේ මීට අවුරුදු 10කට කලින් දාපු ලයිට් එකන්නේ. ඒ කියන්නේ මීට අවුරුදු 10කට කලින් සිද්ධ වෙච්ච සිද්ධි තමයි එයාට මේ වෙලාවේ පේන්නේ. අපේ ලෝකෙ දිහා බලන් ඉන්නකොට පේන්නේ අප්ඩේට් නෑ දැක්කද? අප්ඩේට් නෑ. පරණ සිද්ධි තමයි පේන්නේ ඒගොල්ලන්ට. පරණ සිද්ධි පේන්නේ. තේරෙනවද කියන එක? එතකොට දැන් ඊළඟට එන ප්‍රශ්නේ ඕගොල්ලන්ට දැන් එතකොට කාලතරණය කරන්න පුළුවන්ද? මේවයි. එතකොට කාලතරණය කරන්න බෑ කියලා ඔප්පු කරා මෙන්න මෙහෙම තියරියකින්. ඒ තමයි grandfather's paradox. අහලත් ඇති. හරිද? ආගන්න. ඉන්නව ඉවර නෑ තාම. දැන් ඒතර බැයිද කියලා අහන්න බෑ පොඩ්ඩක් ඉන්න කියනකම්. එයා කියනවා මේ පැරඩොක්ස් එකක් කියන්නේ මේ පැරඩොක්ස් එකට සිංහලෙන් කියන්න මොකද්ද වචනයක් තියෙනවා? විසංවාදයේද මොකක්ද එකක්? හරිද? පැරඩොක්ස් එකක් කියන්නේ අර රවුමක් යද්දි මැච් වෙන්නේ නැති එකක්. දැන් මම මේක ඔයාලට කිව්වට පස්සේ තේරෙයි. grandfather's paradox කියන්නේ මේකයි. කාලතරණය කරන්න බෑ කියලා ඔප්පු කරන්න මෙන්න මෙහෙමයි. බෑ කියලා ඔප්පු කරලා තියෙන්නේ මෙහෙමයි. මම කියන්නේ බෑ කියලා. අපි ඉන්නවා. දැන් කාලතරණය කරන්න පුළුවන් කියලා හිතන්නකෝ. අපි යනවා අපේ සීයාගේ පොඩි කාලෙට. හරිද? අවුරුදු ගාණක් පස්සට ගිහිල්ලා අපේ සීයාව පොඩි කාලේදී අපි හොයාගන්නවා. අපේ තාත්තගේ තාත්තව පොඩි කාලේදී අපි හොයාගන්නවා. හොයාගෙන මරනවා. හරිද? හොයාගෙන සීයාව මරනවා. සීයා පොඩි කාලේදී හොයාගෙන සීයාව මරනවා. ආගන්න. ඔන්න දැන් මේකයි පැරඩොක්ස් එක වෙන්නේ. සීයාව පොඩි කාලේදී හොයාගෙන සීයාව මරනවා. සීයා පොඩි කාලේදී මැරුණොත් සීයා බඳින්නේ නැහැ. සීයා බඳින්නේ නැත්තම් තාත්තා ඉපදෙන්නේ නැහැ. තාත්තා ඉපදෙන්නේ නැත්තම් අපි ඉපදෙන්නේ නැහැ. අපි ඉපදෙන්නේ නැත්තම් අපි අතීතයට යන්නේ නැහැ. අපි අතීතයට යන්නේ නැත්තම් සීයාව මැරෙන්නේ නැහැ. සීයාව මැරුන් නැත්තම් තාත්තා ඉන්නවා. තාත්තා ඉන්නව නම් අපි ඉන්නවා. අපි ඉන්නව නම් අපි අතීතයට යනවා. අපි අතීතයට ගියොත් සීයාව මරනවා. ඒ වගේ එකකට කියනවා පැරඩොක්ස් එකක්. ඒ කියන්නේ රවුමක් යද්දි මෙතෙන්ට මෙන්නේ නැහැ ආයි. අවුල් යනවා. දැන් කතාව ගැලපෙන්නේ නැහැ දිගින් දිගටම. එක තැනකදී ට්‍රැක් පයින්නවා. තේරෙනවද කියන්නේ? දැන් කතාව ගැලපෙන්නේ නැහැ නේ. අර සීයාව මැරෙනවා නෑ. මැරෙනවා කියලා ගත්තොත් මැරෙන්නේ නැහැ කියනවා. මැරෙන්නේ නැහැ කියලා ගත්තොත් මැරෙනවා කියනවා. ඒ වගේ එකකට කියනවා පැරඩොක්ස් එකක් කියනවා. මේ පැරඩොක්ස් එක විසඳලා තියෙනවා. මේක විසඳපු පැරඩොක්ස් එකක්. හරිද? මේ පැරඩොක්ස් එක විසඳන්න ඉදිරිපත් කරනවා තියරියක් parallel මොකද universe theorem සමාන්තර විශ්ව ප්‍රමේය. හරිද? ඒක වෙන්නේ මේගොල්ලෝ කියනවා අහගන්න කර බොරුවට කියනවා මොකෙක් හරි ගෙම්බෙක් වගේ එකක්. අහගන්න. සමාන්තර විශ්ව ප්‍රමේය. ඒකෙදි පැහැදිලි කරනවා මෙන්න මෙහෙම. හරි. ඔයා යන්න අතීතයට. ඔයා සීයාව මරන්න. හැබැයි ඔයා මරන්නේ මේ විශ්වයේ සීයාව නෙමෙයි. එයා කියනවා දැන් අද අපි ගෙවෙන්නේ 2023 ජූලි 30. ඔයා 1950 දී සීයාව හොයාගන්නවා නම් ඔයා 1950 දක්වා කාලතරණය කරනවා නම් ඔයා යන්නේ
ඇත්තටම මේ ලෝකේ අතීතයේ 1950ට නෙමෙයි. ඔයා යන්නේ මේ වෙලාවේ 1950 කියන වර්ෂයේ ගෙවෙන මේ ලෝකේ වගේ වෙන ලෝකයකට. මේ ලෝකේ වගේ වෙන ලෝකයකට. හරිද? එතකොට ඔයා ඒකේ 100ව මරන්න. ඒකේ ඔයා කියලා කෙනෙක් ඉපදෙන්නේ නැති වෙයි. හැබැයි මේ ලෝකෙට ඒකේ බලපෑමක් වෙන්නේ නැහැ. එතකොට ඔයා අතීතයට යනවා නම් ඔයා යන්නේ 1950 මේ ලෝකේ ගෙවෙන වෙන ලෝකයකට. මේ ලෝකේ වගේ වෙන ලෝකයකට. 1950 ගෙවෙන මේ ලෝකේ වගේ වෙන ලෝකයකට. හරිද? එතකොට ඒ වගේ ලෝක කීයක් තියෙනවද? 1950 ඉඳන් අද වෙනකොට අවුරුදු 73යි. ලෝක 73ක්ද? නැහැ. ඇයි? 1951 52 ගෙවෙන ලෝක තියෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි. 1950 ජනවාරි ගෙවෙන ලෝක වෙනම තියෙන්න ඕනේ. 1950 පෙබරවාරි ගෙවෙන ලෝක වෙනම තියෙන්න ඕනේ. 1950 ජනවාරි පළවෙනිදා ගෙවෙන ලෝක වෙනම තියෙන්න ඕනේ. 1950 ජනවාරි දෙවෙනිදා වෙන ලෝක වෙනම තියෙන්න ඕනේ. 1950 ජනවාරි පළවෙනිදා උදේ 9:30 වෙන ලෝක වෙනම තියෙන්න ඕනේ. 1950 ජනවාරි පළවෙනිදා දවල් 12 ගෙවෙන ලෝක වෙනම තියෙන්න ඕනේ. 1950 ජනවාරි 30 උදේ 9:01 තප්පර 47 ලෝකයක් තියෙන්න ඕනේ. 48 ලෝකයක් තියෙන්න ඕනේ. ඒතර මේ ලෝක අනන්තයක් තියෙනවා. තේරෙනවද කියන එක? මේ විදිහට ලෝක අනන්තයක් තියෙනවා. ඔයා කාලතරණය කරොත් ආගන්න කාලතරණය කරොත් යන්නේ ඔයා විසින් තෝරගන්නා කාලය ගෙවෙන ලෝකයටයි අනන්තයෙන් එකකට. ඒකෙදි ඔයා කරන මරණයක හරි මොකක් හරි බලපෑමකින් ඒ ලෝකේ අනාගතය වෙනස් වෙයි. ඒක මේ ලෝකෙට හෝ වෙනත් කිසිම ලෝකයකට බලපාන්නේ නැහැ. තේරෙනවද කියන එක? ඒ කියන්නේ මේ වගේ ලෝක අනන්තයක් තියෙනවා. මේ අනන්තයේ හැම තප්පරයක් ගානෙම ලෝක තියෙනවා. ඇත්තම කතන්දරේ තප්පරයක් ගන්නෙත් නෙමෙයි. අයි තප්පරෙන් භාගෙන් පංගුව, තප්පරෙන් කාලෙන් පංගුව, තප්පරෙන් 8න් එක 10න් එක එහෙම ලෝක තියෙනවා. ඊළඟට ඊට සමාන්තර ලෝක හදනවද? ආගන්න. දැන් එතකොට සමහර සමාන්තර ලෝක තියෙනවා. සමහර සමාන්තර ලෝක තියෙනවා. මම මේ කියන කතන්දරේ දැන් ඒ ලෝකේ කියන්න මම පටන් ගන්නවා. ඔයාලා අහන් ඉන්න පටන් ගන්නවා. ඊළඟට ඒ තව දෙයක් දැන් ඔය වෙන්න සංකීර්ණ වෙනවා. දැන් ඔළුව පුපුරන්න ගන්න නැහැ කියලා මම හිතනවා. ඊට පස්සේ දැන් හිතන්න මේ මාකර් එක වැටෙනවා. හරිද? මට මේ මාකර් එක සම්බන්ධව තීරණ දෙකක් ගන්න පුළුවන්. නෑ දෙකක් නෙමෙයි. තීරණ දෙකක් කියලා හිතන්නකෝ. එක්ක මට මේ මාකර් එක අහුලා ගන්නත් පුළුවන්. නැත්තම් මට මේ මාකර් එක දිගටම ඔහොම තියන්න දෙන්නත් පුළුවන්. මම මේ මාකර් එක අහුලා ගන්නවා කියන එක තීරණය කරලා ඒ තීරණය ඔස්සේ ඉස්සරහට යන එක ලෝකයක් තියෙනවා. හරිද? මම මේ මාකර් එක අහුලා ගන්නෙ නෑ කියන එක තීරණය කරලා ඒ තීරණය ඔස්සේ කාලය ගෙවෙන තව ලෝකයක් තියෙනවා. මම මේ මාකරට පයින් ගන්න තව ලෝකයක් තියෙනවා. හරිද? අපි සිද්ධ කරන සිද්ධි මත එතනිනුත් ආයිසරයක් ලෝක වෙන් වෙනවා. ලෝක අනන්තයක් තියෙනවා. ඒක ඇතුලේ එක ලෝකයකදී ගන්න පුළුවන් තීරණ අනන්තයක් තියෙනවා. ඒ තීරණ අනන්තය මත අනන්තයේ අනත්වෙනි බලයක් ලෝක තියෙනවා. හරිද? තේරෙනවද කියන එක? අනන්තයයි මට මෙතන මේ මාකර් එක සම්බන්ධව තීරණ අනන්තයක් ගන්න පුළුවන් නේ. අහුලා ගන්න පුළුවන්, බිම තියන්න පුළුවන්, පයින් ගහන්න පුළුවන්, උඩ පැනලා මෙහෙම තලන්න පුළුවන්. ඒ කියන කරන සියලු දේවල් මත ආයිත් ලෝක අනන්තයක් හැදෙනවා. ඒ අනුව ඒක තමයි කියන්නේ ඔය ආගම් වල මේ මගුල හොයන්න යන්න එපා කියලා. ඇයි ඒ? අතීතේ නෑ හොයන්න ගියාට කමක් නෑ. ඒ කියන්නේ අපිට ඒක ටික ටික තමයි හොයන්න වෙන්නේ. ඔක්කොම ටික අපිට එකපාර කරන්න බෑ. එකක් අතීතයට යනවා කියන එකෙන් මේ ලෝකේ අතීතයට යන්නේ නෑ. වෙන ලෝකයක තමයි යන්නේ. කියන්නේ කාලය සමාන්තරයි. ඒ කියන්නේ අපි ඇත්තටම කාලය හරහා කියන වචනේ තේරුම ගන්න. අපිට කාලය හරහා පිටිපස්සට යන්න බෑ. අපිට වෙන්නේ මීට සමාන්තරව ගෙවෙන වෙන ලෝකයකට කාලය හරහා යන එක. කාලය පිටිපස්සට හෝ කාලය ඉස්සරහට නෙමෙයි. කාලය හරහා. ඒ කියන්නේ මේ වෙලාවේ 1950 ගෙවෙන ලෝකෙට මෙහෙම මාරු වෙන්න පුළුවන්. මෙහෙමවත් නෙමෙයි. මෙහෙම හරහා. හරහා කියන වචනේ තේරුම මේක. තේරෙනවද කියන එක? කාලය හරහා කියන්නේ කාලය ඉස්සරහට හෝ කාලය පිටිපස්සට නෙමෙයි. කාලයට හරහා ගියාම 1950 තියෙන ලෝක තියෙන්න පුළුවන් 1960 තියෙන ලෝක තියෙන්න පුළුවන්.
තේරෙනවද කියන එක? ඒක තමයි දැන් මේ වෙලාවේ මේක තියෙන தත්ත්වය. ඉතින් සමාන්තර විශ්ව ප්‍රමේය එහෙම නැත්නම් මල්ටි යුනිවර්ස් තියරම් කියලාත් ඒකට කියනවා. මල්ටි යුනිවර්ස් කියන එක දැන් හැදෙන ගොඩක් චිත්‍රපටිවල ඔය සයන්ස් ෆිල්ම් වල බලා ගන්න පුළුවන්. මාවල් ෆිල්ම් ගොඩක ඩොක්ටර් ස්ට්‍රේන්ජ් වගේ ෆිල්ම් වලදී මල්ටි යුනිවර්ස් තියරි එක පාවිච්චි වුණා. ස්පයිඩර්මෑන් අන්තිම ෆාර් ෆ්‍රොම් හෝම් හරි මොකක් හරි එක මල්ටි මම දන්නේ නැහැ. නෝවේ හෝම් මල්ටි යුනිවර්ස් තියරි එක පාවිච්චි වෙනවා. ඊට පස්සේ තව ගොඩක් ඒවා තියෙනවා. ඔය ඉන්ටර්ස්ටෙලර් ඉන්සෙප්ෂන් ගැන අපි අමතක කරමුකෝ. මම කියන්නේ සාමාන්‍ය මට්ටමේ තියෙන ෆිල්ම් වලදී පවා දැන් වෙන රටවල් වල මිනිස්සුන්ට මේක සාමාන්‍ය දැනීම වෙලා තියෙනවා. අපි මේක ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් වෙන රටවල් වල මිනිස්සුන්ට ෆිල්ම් එකක් හදලා පෙන්නන්න තරම් දැන් හිතන්නකෝ දැන් අපිට ඕම් ෆිල්ම් එකක් හදලා පෙන්නුවොත් එimhe එක්ක ආච්චිලා සාදුකාරදෙයි. හරිද? එහෙන අවුලක් වෙනවනේ. දැන් වෙන රටවල් වල මිනිස්සුන්ට නෝමල් විදියට මේ ෆිල්ම් එකක් පෙන්වන්න කියන්නේ උන්ගේ සාමාන්‍ය දැනීමේ මල්ටි යුනිවර්ස් තියරි එක තියෙනවනේ. නේ? ෆිල්ම් එකක පෙන්වන්න තරම් අපිටනේ මේ කියන්නේ අපේ රටේනේ මේක මේ තියරි එක එහෙන අවුලක් වෙන්නේ. ඒ රටවල වල සාමාන්‍යයෙන් ගන්නවා මල්ටි යුනිවර්ස් තියරි. පැරලල් යුනිවර්ස් තියරි. නැත්තම් ෆිල්ම් එකක් හදන්න බෑනේ. අනිත් එක ඒවා හොරෙන් පෙන්වන ෆිල්ම් නෙමෙයි. ඒවා හොඳම බජට් තිබිච්ච එක නේ. හොඳටම මිනිස්සු බලපු ෆිල්ම්. ඒ රටවල් වල. ඒ වගේ ෆිල්ම් එකක් දාන්න තරම් මේ සිද්ධිය මොනතරම් කොමන් වෙන්න ඕනද කියලා වලට තේරෙනවනේ. මොනතරම් පොදු සිද්ධියක් වෙන්න ඕනද කියන්නේ. නේද? ඉතින් එහෙම එකක් තියෙනවා. එතකොට ඕක මත තමයි දැන් පරීක්ෂණ කරගෙන යන්නේ. මොකද්ද වෙන්නේ කියන එක කියන්නේ. එතකොට ඇත්තටම කාලය හරහා කියන වචනේ තමයි හරිනම. කාලය පිටිපස්සටවත් කාලය ඉස්සරහටවත් නෙමෙයි. කාලය හරහා. එතකොට ඔයාලට මේක ඉදිරිපත් කරන්න මම ඉදිරිපත් කරගන්න අලුත් ක්‍රමයක්. ලෝකේ මේ තියෙන්නේ ඔයා අද ගන්න තීරණය මත ගෙවෙන විදිහ. හරි? මේ ඔයා අද මේ මොකක් හරි වැඩක් කරන්න තීරණය කරොත් උදාහරණයක් විදිහට මම මාකර් එක අහුලා ගන්න තීරණය කරොත් ඉස්සරහ කාලේ ගෙවෙන්නේ මෙහෙමනම් මම මාකර් එක අහුලා ගන්න තීරණය නොකරොත් ඉස්සරහ කාලේ ගෙවෙන්නේ මෙහෙම වෙන්න පුළුවන්. කොහොම නෙමෙයි. එකක් මෙහෙමනම් එකක් මෙහෙම වෙන්න පුළුවන්. ඊට පස්සේ මම මාකර් එක අහුලා ගන්න නැතුව මාකර් එකට පයින් ගහන්න තීරණය කරොත් ආයි මෙහෙම වෙන්න පුළුවන්. මාකර් එකට වෙන මොකක් හරි තලණ්ඩ වගේ තීරණය කරොත් මෙහෙම වෙන්න පුළුවන්. ත්‍රිමාණයි 2යි 3යි 4යි සිද්ධි අනන්තයක් තියෙනවා. මෙහෙම සිද්ධියක් මෙහෙම සිද්ධියක් මෙහෙම සිද්ධියක් මෙහෙම සිද්ධියක් සිද්ධි අනන්තයක් තියෙනවා. ඒ සිද්ධියෙන් පස්සේ මම ගන්න තීරණයක් මත ආයි සිද්ධි අනන්තයක් නිර්මාණය වෙනවා. ඒ සිද්ධියෙන් පස්සේ මම ගන්න තීරණයක් මත ආයි සිද්ධි අනන්තයක් තීරණය වෙනවා. මේ සිද්ධියෙන් පස්සේ ගන්න තීරණයක් මත ආයි සිද්ධි අනන්තයක් නිර්මාණය වෙනවා. මේ සිද්ධියෙන් පස්සේ ගන්න තීරණයක් මත ආයි සිද්ධි අනන්තයක් නිර්මාණය වෙනවා. එතකොට මේ ලෝකේ ගෙවෙන්නේ මොන විදියටද? මේ ලෝකේ ගෙවෙන්නේ මේ විදියට මේ මං ගන්න එක තීරණයයිනේ. මේ ඔයයි අපි ඉන්න ලෝකේ එක තීරණයයිනේ ගන්නෙ. ඒ තීරණය. ඊට පස්සේ ඒ තීරණයෙන් පස්සේ සමහරට මේ තුනේ මේ තීරණය. ආයි තියෙන මේ තීරණ අනන්තයෙන් ආයි මේ තීරණය. අන්න ඒ විදියට එකපාරක් ඔස්සේ තමයි මේ ලෝකෙ ගෙවෙන්නේ. එකපාරක් ඔස්සේ තමයි මේ ලෝකෙ ගෙවෙන්නේ. තේරෙනවද කියන එක? මෙහෙම තියෙන හින්දා මම මේක හොයාගත්ත හින්දා මම නෙමෙයි හොයාගත්තේ. මම තමයි මෙහෙම කියන හින්දා මම මේකට කියනවා කාමරංගා ප්‍රමේය කියලා. මේක කාමරංග ගෙඩියක් වගේ. ඔයගොල්ලෝ කාමරංග ගෙඩි දෙකලා දිනවනේ. මෙහෙම ඒ වෙන්න පුළුවන් සීල අනන්තයක් නැහැ. දැන් අහන්න එපා මේක අනන්තයක් තියෙනවද හේරවුන් කියලා. එහෙම අනන්තයක් නැහැ. සිද්ධි වෙන්න පුළුවන්. ඒ සිද්ධියෙන් පස්සේ කාමරංග ගෙඩි ඉවර වෙන තැනට තව කාමරංග ගෙඩි අනන්තයක් සෙට් වෙන්න ඕනේ. හරි. ඒ කාමරංග ගෙඩි අනන්තය ඉවර වෙන තැනට තව කාමරංග ගෙඩි අනන්තයක් සෙට් වෙන්න. හරි. ලෝක කීයක් තිබ්බත් මගේ ලෝකේ එයා තමයි. තව දැන් මේ මං කියන්නේ මේ ටයිම් ට්‍රැවල් ගැන එක මාතෘකාවක් විතරයි. තව හොඳ මාතෘකාවක් තියෙනවා කතා කරනවා නම් පන්ති කතා කරන්න වෙලාව නැහැ. නමුත් මට ඔය හම්බෙනල්ල මං කියනවා. ටෙලිපෝටේෂන් කියලා එහෙම තව හොඳ මාතෘකාවක් තියෙනවා. ටෙලිපෝටේෂන් කියන්නේ මොකද්ද දන්නවද? මෙතනින් අතුරුදහන් වුණා වෙන තැනක මවනවා. හරි. දැන් පරීක්ෂණාත්මකව පරමාණු අංශු සඳහා ටෙලිපෝටේෂන් ටෙක් කරලා තියෙනවා. පරමාණු අංශු සඳහා ටෙලිපෝටේෂන් තහවුරු කරලා තියෙනවා දැන්. ඒ කියන්නේ මෙතනින් පරමාණුවක් මවලා අතනින් පරමාණුවක් මවන්න සිස්ටම් හදලා තියෙනවා. ඒ කියන්නේ ඉස්සරහට ඔයාලා මෙතනින් මවලා යාපනයෙන් මතු කරන්න පුළුවන්. හරිද? සහ ඒක කරන්න ඕනේ ඔයාලා. දැන් මේ කලින් ජෙනරේෂන් එක මේක මෙච්චර තැනකට අදලා දුන්නා නම් ඉස්සරහට දැන් කැම්පස් යන
දැන් ඔයාලා හිතනවා මේ ලංකාවේ කැම්පස් ගිහින් ඕවට යන්නේ නැද්ද? මිනිස්සු ඔය ඔච්චර දුරකට යන්නේ නැද්ද පිස්සුද? දැන් මේ අදත් පාටියක් තියෙනවා මගේ යාළුවේ PhD එක කරන්න. ඒ කියන්නේ මේ මිනිස්සයා මේ ඕක සම්බන්ධ වැඩ කරන්නේ මේ ඒ කියන්නේ CERN ආයතනය කියලා එකක් තියෙනවා මේ ඔය ඒකේ තමයි ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන මේ නියුට්‍රෝන සහ ඒවා තවදුරටත් කැඩෙන අංශු තියෙනවා ලෙප්ටෝන ක්වාක් බෝසෝන කී ඔහොමම තව අංශු තියෙනවා ෆිසික්ස් වල තියෙනවා කෙමිස්ට්‍රි වල නැහැ මං හිතන්නේ බෝසෝන ලෙප්ටෝන ක්වාක්ස් කී තව අංශු තියෙනවා ඒවට කියන උප අංශු කියලා ඒ උප අංශු තවදුරටත් කැඩෙනවා මේවෙන් තමයි ඔය කියන දේවල් කරන්නේ මේ සම්බන්ධව පරීක්ෂණ කරන්න සාමාන්‍ය මොරටුව කැම්පස් එකේම දැනට කීප දෙනෙක් මේ අපේ බැච් වලට පැරරන කීප දෙනෙක්ම දැනට ඒවයි ඉන්නවා. දැන් මේ මනුස්සයා මේ අද යනවා අද රැම් මේ පන්ති ඉවරලා එකට යන්න ඕනේ. මේ මනුස්සයා යන්නෙත් මේ ප්‍රොජෙක්ට් එකට. හිතන්න එපා ලංකාවේ කැම්පස් එකකින් මොනවක් කරන්න බෑ කියලා. ඒ විදිහට මේ තේරෙනවද කියන එක? එහෙම දේවල් තියෙනවා. ඉතින් මේවා සම්බන්ධව උනන්දුවක් තියෙනවා නම් ඉස්සරහට යන්න පුළුවන් මේවෙන්.